හායි ගයිස් ඉතින් කොහොමද ඉතින් ඔයගොල්ලෝ අදත් මේ එකතු වෙලා ඉන්නේ එසර් ප්‍රොමෝට් ටෙක්නික් channel එකකින් ගෙන තවත් අලුත් බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඕගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහේ thumbnail එකක් හදාගන්න විදිය. ඒ කියන්නේ ගේමින් කුකින් වෙන්න පුළුවන්. තව ජාතිය ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගේමින් හරි වෙන මොනා හරි thumbnail එකක් හදාගන්න විදිය අද මම කියලා දෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. මුද අපි මේ thumbnail එක හදාගන්න යන්නේ අපේ Pixel Lab කියන app එකේ. ඉතින් thumbnail වලට හොඳයි මේක beginner කෙනෙක් නම්. ඉතින් මෙන්න මේ විදිහට ඕගොල්ලෝ යන්න ඕගොල්ලෝගේ Play Store එකට ගිහිල්ලා search ගන්න Pixel Lab කියලා. දැන් මාත් ගිහිල්ලා මෙන්න මේ විදිහට Pixel Lab කියලා search කරගන්න. ඒක ඕගොල්ලෝ මේ තියෙන්නේ මෙන්න මේක මේ නිල් පාට එක මේ තියෙන්නේ. අන්න ඒක උඩ ඕගොල්ලෝ මේ විදිහට ක්ලික් කරලා මේ පැත්තෙන් ඒවි ඕගොල්ලොන්ට install කියලා එකක්. ඒකේ බුයන් පස්සේ මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙලා මෙන්න මෙතනින් එනවා ඕපන් කියලා. ඉතින් යන්න ඕපන් එකට මෙන්න මේ විදිහට මාත් ඔබනවා. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ මම මේ වීඩියෝ එකට දාපු thumbnail එක. හරි. දැන් මම මෙතනින් ඕපන් කරගන්න new project එක. මෙන්න මේ විදිහට මම මේ ටික ගලලා දානවා. ඊට පස්සේ ඕගොල්ලොන්ට තියෙන්නේ දැන් මේ තියෙන්නේ ඕගොල්ලෝ පළවෙනි පාරට ආවහම තියෙන ඉන්ටර්ෆේස් එක. ඉතින් ඕගොල්ලොන්ට තියෙන්නේ මේකේ size එක හදාගන්න. ඉතින් අපි මේක දාගන්න ඕනේ YouTube thumbnail size එකට. ඒකට කරන් තියෙන්නේ මෙන්න මේ ඩොට් තුන උඩ ඔබලා මෙන්න මෙතන තියෙන්නේ අන්නේ ඉදිරි තුන උඩ ඔබලා මෙතන තියෙන්නේ මේ image size කියලා මෙන්න මේක. අන්න මේක උඩ ක්ලික් කරලා මෙන්න මේක ඔබන්න. එබුවාට පස්සේ තියෙනවා මෙන්න මෙතන YouTube thumbnail කියලා. ඊට පස්සේ ඒක දීලා ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ YouTube thumbnail size එක එනවා. ඊට පස්සේ මේ තියෙන්නේ new text කියලා. අපි මේකෙන් delete කරලා දාන්න ඕනේ මේ උඩ තියෙන pin button එක ඒක ඔබන්න. ඒකේ බුවට පස්සේ තියෙනවා ඕකේ කියලා ඒකත් ඔබන්න ඕනේ ඒකත් හරි. දැන් ඕගොල්ලෝ මේකට කැමති කලර් එකක් දෙන්න. කැමති කලර් එකක් දෙන්න යන්න ඕනේ මෙන්න මේකට. ගිහිල්ලා මෙන්න මේ කොටු දෙකට යන්න. ගිහිල්ලා මෙන්න මෙතන තියෙනෝ නේද මේ තීන්ත බාස්කට් එක. තීන්ත බාස්කට් එක ඔබලා ඕගොල්ලොන්ට පුළුවන් මෙන්න මෙතනින් කලර් එක ඕගොල්ලොන්ටම කියලා ඕන නම් මෙතනින් කලර් එකක් හදා ගන්නත් පුළුවන්. ඕගොල්ලොන්ට ඊට පස්සේ මෙතන තියෙන මේ gradient කියලා ඒ කියන්නේ පාටවල් දෙකක් විතර මික්ස් වෙච්ච එකක්. දැන් මන් දාගන්නම්කෝ මෙන්න මේක වගේත් හොඳයි. ඕගොල්ලොන්ට ඕන නම් මෙතනින් කලර් එක හදා ගන්නත් පුළුවන්. මේ විදියට මේක මෙහෙට කරලා හදා ගන්නත් පුළුවන්. ඉතින් මම තියාගන්නම් මෙන්න මේ කොළ පාටයි කහ පාටයි නිල් පාටයි තියෙන්නේ. ඒ ඕගොල්ලොන්ට ඕන කලර් එකක් හරි gradient එකක් හරි දීලා මෙන්න මේ ටික් මාක් එක උඩ ඔබන්න. ටික් මාක් එක උඩ ඔබලා ඊට පස්සේ ඕගොල්ලොන්ට පුළුවන් මේකට ඕගොල්ලොන්ගේ පින්තූර කරගන්න. කියන්නේ ඕගොල්ලොන්ට මෙන්න මෙතන තියෙන මේ ප්ලස් මාක් එක උඩ එබුවට පස්සේ තියෙනවා from gallery කියලා. ඉන්කට ගියාට පස්සේ ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ ගැලරියේ තියෙන ෆොටෝස් ටිකක් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මං බෑග්ග්‍රවුන්ඩ් එකකට ගත්තේ PUBG එකේ බෑග්ග්‍රවුන්ඩ් එකක්. මං ඒක ඔන්න ඔය විදිහට ක්ලික් කරගන්න.
ඊට පස්සේ මේක උඩත් මෙන්න මේ විදිහට ටික් මාක් එක දීලා ඕගොල්ලෝ මේක සයිස් එකට මේක හදාගන්න. මේ විදිහට ඕගොල්ලන්ට ඕන විදිහට මේක හදාගන්න. හදලා ඊට පස්සේ දැන් මේකට මේවා විතරක් දාලා මදිනේ. තව දාන්න එපා දේවල් ටික. ඒක නිසා ආයි ප්ලස් මාක් එක උඩ ඔබන්න. ඔබලා from gallery යන්න. ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් මේකෙන් මං ගන්නම්කො මෙන්න මේක අරගෙන මේ විදිහට තියාගන්න. තියාගෙන guys ඕගොල්ලෝ යන්න මෙන්න මේ අර දෙකී ස්ටියක් තියෙන්නේ. ඒකට නෙමෙයි sorry. ඒකට නෙමෙයි මේ මෙන්න මේකට යන්න. හරිද? මේ තියෙන මැද්දේ අර නිකන් අර දාස්ත්‍රයක්ද මන්ද ඒක. ඒකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනෝනේ නේද මිනිහෙක්ගේ ෆොටෝ එකක්. මේදී මෙන්න මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා මේක මෙන්න මේ විදිහට ඔබන්න. ඔබලා දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න. මෙන්න මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක ඔයගොල්ලෝ රිමූව් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ටික් මාක් එක දෙන්න. හරිද? ටික් මාක් එක දෙන්න කලින් ඕගොල්ලෝ මෙන්න මේ තියෙන්නේ මේකේ මොකද්ද? ස්මූත් රිජස් කියලා. මේක ඕගොල්ලන්ට ඕන විදිහට මෙන්න මේ විදිහට හදාගන්න. ඒකෙන් තමයි අපේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙන්නේ. ඔන්න ඕක දීලා ඊට පස්සේ ඕගොල්ලෝ ටික් මාක් එක උඩ ඔබන්න. ඔබලා මේක ඕගොල්ලන්ට ඕන විදිහකට හදාගන්න. දැන් මම මෙන්න මේ මෙතනින් වගේ තියාගන්නම්කෝ. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ කොහේ හරි මේක ඉමේජ් එක උඩ මෙන්න මේ විදිහට ඔබලා ඒකේ එතනට සේව් කරගන්න. දැන් ඕගොල්ලන්ට ඒ ඉමේජ් එක කොහෙවත් යවන්න ඕනේ නැත්තම් මෙන්න මේ මෙතන තියෙන මේ ලේයර් මේක ඒකට ගිහිල්ලා මෙන්න මේ බුක් මාක් එක ඔබන්න මෙන්න මේ විදිහට. හරි දැන් මේවා ලොක් වෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට ඒවා ගාන්ට් එකෙන් තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ ආයි යන්න ඕගොල්ලෝගේ ප්ලස් මාක් එකට ගිහිල්ලා ඕගොල්ලෝ දැන් මාත් ගන්නම් මෙන්න මේ ඉමේජ් එක. ඒක අරගෙන මේකේ පැත්ත මාරු කරගන්න ඕනේ. ඕගොල්ලන්ට පැත්ත මාරු කරන්න ඕන නම් මේ තියෙන්නේ මේකේ මොකද්ද ත්‍රිකෝණය මේ තියෙන්නේ. අන්න ඒක උඩ ඔබලා මෙහෙම පැත්ත මාරු කරගන්න පුළුවන්. උඩයි පහළයි මාරු කරන්න ඕන නම් මේකෙන් පුළුවන්. ඉතින් මම මෙන්න මේ පැත්තට දාගත්තා. ඊට පස්සේ ඕගොල්ලන්ට ආයෙමත් ගන්න තියෙන්නේ අර මේකට ගිහිල්ලා මෙන්න මේ අනුස්සෙක් ඉන්නේ. ඒක උඩ ඔබලා මෙන්න මේ විදිහට කරලා මේකෙත් බෑග්ග්‍රවුන්ඩ් එක මෙන්න මේ විදිහට රිමූව් කරගන්න. දැන් මේක ටිකක් අර හොඳයිනේ ඉමේජ් එක. දැන් මේක ටිකක් අර ලායිනේ. ඒ කියන්නේ ඒකේ පාටවල් ලායිනේ. ඕගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ආයෙ දැන් මේක අර දැන් මම මේ ගත්ත ඉමේජ් එක ටිකක් ඩාර්ක්නේ. ඩාර්ක් නිසා මේකේ මේ විදිහට පොඩ්ඩක් ඔන්න ඔහොම හදාගන්න. හරිද? ඔය ඉතින් අන්න එහෙම හදාගන්න. ඒක පුළුවන් මෙන්න මේ ටොලරන්ස් කියන එකෙන් පුළුවන් ඒක හදාගන්න. ඊට පස්සේ ඒක උඩ ටික් මාක් එක දෙන්න. ඊට පස්සේ දීලා මේ ඉමේජ් එකත් ඕගොල්ලන්ට ඕන විදිහට මෙන්න මේ විදිහට හදාගෙන ඒකෙත් පැත්තක් ක්ලික් කරලා මෙතනට ගිහිල්ලා ඒකත් ලොක් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක වටේට කියන්නේ ඔයගොල්ලෝගේ බෑග්ග්‍රවුන්ඩ් එකට ෂැඩෝ එකක් දාගන්න. ඒකට යන්න තියෙන්නේ මෙන්න මේ මෙතන යස්ටියක් තියෙන්නේ. ඒකට ගිහිල්ලා ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ මේ විග්නේටේ කියන එකට. මෙන්න මේක. ඒකට ගිහිල්ලා මෙන්න මේක මෙහෙම කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේකේ ඕන එකක් දෙන්න. දැන් මේක දීලා ඕගොල්ලන්ට දැන් මේක ඩාර්ක් වැඩි කියලා හිතන්නකො කළු පාට ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේකේ හදාගන්න මෙන්න මේ විදිහට. මෙහෙම. ඉතින් මම දෙන්නේ මේකේ ග්‍රේ කලර් එක. මෙන්න මේ ග්‍රේ කලර් එක දීලා මෙන්න මේ ග්‍රේ කලර් එක දීලා මම ඒක හදාගත්තා. ඕගොල්ලන්ට කැමති විදියකට ඒක හදාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඕගොල්ලන්ට දැන් මේකට ඕගොල්ලෝ ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේකට ගිහිල්ලා මෙන්න මේකට යන්න.
ගිහිල්ලා මෙන්න මේක මෙන්න මේ විදිහට ඇදලා පහලට ගේන්න. ගෙනල්ලා මේක මෙන්න මේ විදිහට ටිකක් ඕගොල්ලොන්ට කැමති සයිස් එකට හදාගන්න ඕගොල්ලොන්ගේ ටෙක්ස්ට් එක. හදලා ඕගොල්ලොන්ට ගන්න තියෙන්නේ මේකට ඕගොල්ලොන්ගේ ටෙක්ස්ට් එක දෙන්න. දැන් මං ගන්න මෙන්න මේක PUBG කියලා ගහලා මෙතනින් පිටල් කරලා ඕකේ දෙන්න. ඕකේ දීලා මේක ඕගොල්ලොන්ට කැමති විදිහකට හදාගෙන කැමති කලර් එකක් දෙන්න පුළුවන්. ගිහිල්ලා මෙන්න මේ විදිහට මෙතනින් කලර් දෙන්න පුළුවන්. මම දාගන්න වයිට් කලර් එක දැන්ට. ඊට පස්සේ මේකට ෆ්‍රොන්ට් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලෝගේ අකුරේ හැඩේ. දැන් මන් දෙන්නම්කෝ මෙන්න මේක වගේ හොඳයි ඒකට. මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට ඒක හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ මෙතනට ගිහිල්ලා ඒකත් මෙන්න මේ විදිහට ලොක් කරගන්න. ලොක් කරගෙන ඊට පස්සේ ඕගොල්ලෝ ආයි යන්න ඕගොල්ලොන්ගේ ටෙක්ස්ට් බාර් එකට ගිහිල්ලා තව ඕගොල්ලොන්ට තියෙනවා නම් මොනවා හරි මේකට ටයිප් කරගන්න. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ ඕගොල්ලොන්ට ඕන කියලා මොකක් හරි ෂේප් එකක් උඩ මේක කරන්න. මේකට කරන්න තියෙන්නේ මෙන්න මේ සදාස්ත්‍රයට ගිහිල්ලා ෂේප්ස් එකට යන්න. ගිහිල්ලා මෙන්න මේ විදිහේ ෂේප්ස් එන ඕගොල්ලොන්ට. මෙන්න මේ විදිහට මේක හදාගන්න ඕගොල්ලෝ කැමති විදිහකට. දැන් මාත් මේක හදාගන්නවා මට ඕන විදිහට. හදලා මේ විදිහට මේක තව දික් කරන්න ඕනේ. මේ විදිහට දික් කරලා මේකටත් කැමති කලර් එකක් දෙන්න පුළුවන්. බ්ලැක් දෙන්න. දීලා මේකේ ටික් මාක් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඕගොල්ලොන්ට යන්න තියෙන්නේ ඕගොල්ලොන්ගේ ටෙක්ස්ට් එකට. ගිහිල්ලා ඕගොල්ලොන්ට තියෙන්නේ දැන් මේකට ආයි ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න. ඒකට තියෙන්නේ ඕගොල්ලෝ යන්න ඕගොල්ලොන්ගේ මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න මේ කලින් වගේම තමයි මේක මෙන්න මේ විදිහට ඉදලා අරගෙන මේ විදිහට කරලා ඕගොල්ලෝ මේකට මෙන්න මේ පැන්සල මාක් එකට ගිහිල්ලා ඕගොල්ලොන්ට කැමති එකක් දෙන්න. දැන් මං ගන්න මොබයිල් කස්ටම් කියලා මං ගහ ගන්නම්කෝ. කස්ටම් කියලා ගහලා මෙතන ඕකේ දෙන්න. ඕගොල්ලොන්ට ඕන එකක් ගහ ගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මේකත් ගානට හදාගන්න ඕගොල්ලොන්ට ඕන විදිහට. දැන් මේකටත් ඕගොල්ලෝ ෆ්‍රොන්ට් එකක් දෙන්න. මෙන්න මෙතනට ගියා ෆ්‍රොන්ට් එකට ගිහිල්ලා ඊපස්සේ මම දෙන්නම්කෝ මේක වගේ. අන්න ඒක එතනට හොඳයි. ඒක දීලා ඒකත් මෙතනින් ගිහිල්ලා ලොක් කරගන්න. ඊට පස්සේ දැන් ඕගොල්ලොන්ට තියෙන්නේ මේකේ දැන් ඕගොල්ලෝ කරපු ඔක්කොම ටික දැන් ඕගොල්ලොන්ට මේක හදාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ මේවැය දැන් මෙන්න මේ විදිහට දැන් මේවැය දැන් ඕගොල්ලොන්ට හදාගන්න ඕන නම් මෙන්න මේවැය තියෙන ලොක් මාක් ටික අයින් කරලා ගන්න. අයින් කරලා මෙන්න මේ විදිහට මේව ගන්න තියලා හදාගන්න. හරි. දැන් ඕගොල්ලොන්ට මම කියලා දෙන්න කොහොමද තව ඉමේජ් එකක් කරන්නේ අර හෙවණැල්ලක් වගේ දාගන්න කියලා. ඒකට ඕගොල්ලොන්ට ආයෙ යන්න තියෙන්නේ ගෑලරි එකට. ගිහිල්ලා ඕගොල්ලෝ මේකෙන් ක්ලික් කරගන්න ඕගොල්ලොන්ගේ ඒකට යන්න ඕගොල්ලොන්ගේ තියෙන ෆොටෝ එකක් ක්ලික් කරගන්න. දැන් මං ගන්න මෙන්න මේක හොඳයි. ඒක අරගෙන ඕගොල්ලෝ මෙතනට දාගන්න. දාගෙන මේක ඕගොල්ලොන්ට කැමති ගානට මුලින්ම හදාගෙන ඉන්න. දැන් මාත් හදාගන්නම්කෝ. හදාගෙන ආයි යන්න මෙන්න මෙතනට මෙන්න මේ සදාස්ත්‍රය උඩ ක්ලික් කරලා ඒකේ තියෙන මෙන්න මේ නුස්සයා ඉන්න එකට ගිහිල්ලා අර කලින් වගේම මේකත් ඕගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ විදිහට ෂැඩෝ එකක් විදිහට හදාගන්න. දැන් මාත් ඒක හදාගන්න. ඔන්න ඔය විදිහට ඕගොල්ලොන්ට පුළුවන් මේක හදාගන්න. ඒ කියන්නේ අර පේන්න වගේ මෙන්න මේ විදිහට ලස්සනට එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ අපි දැන් දාලා තියෙන මේ ගර්ල්ගේ පැත්තටනේ. දැන් අපි දාමු අපේ කාගේද බෝයිගේ පැත්තටත් මෙන්න මේ විදිහට ආයි යනවා from gallery ගිහිල්ලා මේකෙන් මම මෙන්න මේක ගන්නම්කෝ. මේක අරගෙන නෑ ඒක එපා. ඒක කැතයි. ආයි යනවා මම මේකට ගිහිල්ලා මොකද මං ගන්නම්කෝ ඒක අරගෙන මෙන්න මේ ටික් මාක් එක ක්ලික් කරලා මේක දැන් ඕගොල්ලොන්ට තියෙන මේක
අයින් කරගෙන ආයි යන්න මේ සජාස්ට්‍රය වල ක්ලික් කරලා මෙතනට ගිහිල්ලා මේක දෙන්න enable දීලා මෙන්න මේ විදිහට මේක ෂැඩෝ එකක් වගේ මෙන්න මේ විදිහට හදාගන්න. හරිද? ඔන්න ඔහොම ලස්සනට එක මේ විදිහට ඔයගොල්ලන්ට ඒක හදාගන්න පුළුවන්. ඊට මේ පොඩි කරලා එහෙම ඔයගොල්ලන්ට මේක හදාගන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ මේක පොඩි කරලා හදාගන්න ඕගොල්ලන්ට ඕන විදිහට. හරි එහෙනම් මාත් දැන් හදාගත්තා. හදාගෙන ඕගොල්ලන්ට ආයි මෙන්න මේ ලේයර් පැනල් එකට ගිහිල්ලා ඒවත් ලොක් කරගන්න. හරි සරලවම තම්නේල් එකක් හදාගන්නේ ඔන්න ඔහොමයි. හරි දැන් මං ඕගොල්ලන්ට කියනම් මගේ ෂෙඩියුල් එක මං ඕගොල්ලන්ට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ බ්‍රහස්පතින්දයි ඉරිදයි. ඉතින් දවස් දෙකේ තමයි මම ෆ්‍රී ඉන්නේ. නම් මම ගිහිල්ලා එන්න ඕගොල්ලෝ හැමෝටම ගුඩ් බයි. ඒ වගේම තමයි තාමත් අපි channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ එන bell icon එක click කරලා bell icon එක click කරලා දැන්ම වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් මම ගිහිල්ලා එන්න මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.